ඉතින් ඔන්න අද අපි ගෙනල්ලා තින්නේ ඔන්ලයින් කරන්න පුළුවන් part time job එකක් ගැන. ඉතින් ඔයත් කැමති වචන වල දවස් 1000 යන්න. එහෙනම් මෙයා බලන්නේ හරිම වීඩියෝ එක. ඉතින් මෙයාට හරියට රුපියල් 1000 නෙමෙයි දවසකට රුපියල් 5000 දානවත් හොයාගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක කලින් මතක් කරන්න ඔයගොල්ලෝ තාම YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. මොකද ඉදිරියට මෙයාගේ ඊමණි videos ගොඩක් එන්න තියෙනවා. එහෙනම් දැන් අපි යන් අද අපේ වීඩියෝ එකට. හරි guys ඉතින් ඔයගොල්ලෝ මුලින්ම ඔයාලා Play Store application open කරගන්න ඕනේ. open කරාට ඔයාලා search bar එකේ search කරන්න ඕනේ මේ විදිහට Digi Words කියන වෙන්නේ application එක. ඉතින් දැන් මේ application එක ඊට පස්සේ ඔයාලා download කරගන්න ඕනේ. ඉතින් දැන් මේක download කරන් තියෙන්නේ. ඊට දැන් මේකම මෙන්න විදිහට open කරගන්නම්. ඉතින් පරිණිට ඔයාලට මෙන්න මේකේ interface එක තමයි බලන්න පුළුවන් ඉන්නේ. ඉතින් මෙන්න එතන යට තියෙන ටික දෙක දාලා අන්තිම යට login කියන බටන් එක click කරන්න. ඊට පස්සේ මෙතන ඊළඟට ඔයගොල්ලන්ගේ Gmail එක තෝරගන්නේ. ඔයාලන් තියෙන ඔයගොල්ලන්ගේ කැමති Gmail එක මෙතනට දෙන එක. ඉතින් Gmail එක දුන්නාට පස්සේ මෙන්න මේකේ load එකලා ඊළඟට ඔයාලට එන්නේ මෙන්න මේකේ interface එකට. ඉතින් මෙතන මම මේ දෙන කෝඩ් එක ඔයාලා මෙතන type කරන්න ඕනේ. ඉතින් කෝඩ් දුන්නාට පස්සේ ඔයාලට මෙතන 10 points කියන්නේ points 1000ක් හම්බ වෙනවා. ඉතින් කෝඩ් දුන්නාට ඔයාලට 10 points හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ screen එකේ දාලා තියෙන කෝඩ් එක ඔයාලට දෙන්න තියෙන්නේ. ඉතින් කෝඩ් එක දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේකේ points 1000ක් හම්බ වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අර උතර උඩින් පේන ඇති මට points 1000ක් හම්බෙලා තියෙනවා. හරි දැන් මේ app එක setup කරගෙන ඉවරයි. දැන් මම කියලා දෙන්නම් මේක කොහොමද අපි සල්ලි ගන්න කියලා. ඉතින් මෙතන ඔයාලට උඩින් පේන ඇති captcha solving කියලා තියෙනවා. ඉතින් ඔය එක දෙන්න ඕනේ. ඊළඟ මේ යට තියෙන find open කියන එක දෙන්න ඕනේ. ඉතින් දුන්නට අපිට තත්පර 10ක් වගේ පොඩි කාලයක් යනවා. මොකද අපි තරයි කරුක් එක තමයි කරන්න ඕනේ. මේකෙන්නේ මෙයාගේ පොඩි දෙයක්. ඒ කියන්නේ අපි තරයි කරුක් එක තමයි වැඩේ කරන්නේ. එයා පැත්තෙන් කියන අපිට වඩා points ගාලා තිබ්බොත් අපිට points පායිම් වෙන්නේ. නැත්නම් අපිට අපේ points ගාලා normal හම්බ වෙනවා. හරි දැන් මට එයා පැත්තට එක්කෙනෙක් හම්බෙලා තින්නේ. දැන් මම ඔයාලට ටිකක් කරලා වෙන්නන්න මේක කොහොමද කරන්න කියලා. ඉතින් මෙතන ඔයාලට උඩින් බලන්න තියෙන නම්බර් එකක් තියෙනවා. ඒක උඩින් ඉරිකැලිටියක් තියෙනවා. ඉතින් අපි නම්බරේ උඩ තියෙන නම්බරේ අදුරගෙන අපි යටින් ටයිප් කරන්න ඕනේ. ඉතින් අපි එහා පැත්තේ යන වේගෙන් ටයිප් කරන් තමයි මේක කරන්න ඕනේ. හරි ඉතින් ඔන්න තත්පර 5යි දින්නේ 4යි 3යි 2යි 1යි. හරි ඉතින් ඔන්න ගේම් එක ෆිනිෂ් වුණා. දැන් බලමු අපි දිනලා කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම ගියොත් අපි දිනලා නැහැ. ඉතින් අවුලක් නැහැ. අපිට points 5ක් හම්බ වෙනවා. යටින් වලට පේනවා you get 5 points කියලා යටින් තියෙනවා. ඉතින් ඔන්න අපිට points 5ක් හම්බුණා. හරි දැන් ඔයාලට පේනවා ඉතින් points 1005 වෙලා කලින් තිබි 10යි දැන් 5ක් ඇඩ් වෙලා. ඉතින් අර කලින් ක්‍රම විතරක් නෙවෙයි අපිට ක්‍රම දෙකක් මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ අන්තිමට ඔයාලට මේකේ වීඩියෝ එක නඩි කරලා පෙන්නන්නම්. ඉතින් ඔයාලට මේකේ ප්ලේ ටයිම් කියලා එකක් තියෙනවා. දැන් අපි ඒකට ගිහලා බලමු මොකක්ද කියලා. ඉතින් මෙතන ඔයාලන් තින්නේ දැන් මේගොල්ලෝ අපිට ඇප් එකක් කියන ඇප් එක අපි ඒ ටාගට්ස් දෙනවා. අපි ටාගට් එක රීච් වෙනවා අපිට පොයින්ට්ස් හම්බ වෙනවා. දැන් ඔයාලට පෙන්නන්න මේක වෙන හැටි. ඉතින් මේකේ වෙන්නේ මෙහෙම දෙයක්. දැන් ඔයාලට පේන හැටි මෙතන අපිට Alibaba app එක ඉගෙමන් කරලා තියෙනවා. මෙතන අපි විනාඩියක් මේ Alibaba app එක යූස් කරොත් අපිට පොයින්ට්ස් 40ක් හම්බ වෙනවා. දැන් අපිට මැක්සිමම් හම්බෙන්නේ 2564යි. ඉතින් ඔන්න ඔතා මෙන්න මේකේ වෙන්නේ. අපි දැන් වෙන එකට ගිහලා බලමු මේකේ මොකද කරන්න තියෙන්නේ කියලා. හරි ඉතින් මෙතන තුන්වෙනිට ඔයාලට බලද්දී ඩිජිටල් ටර්බයින් කියලා එකක් තියෙනවා. අපි ඒකට ගිහලා බලමු අපිට මොකද කරන්න තියෙන්නේ කියලා. ඉතින් ඒක කලින් වගේ තමයි. පේන ඇටි ඉතින් ඔයාලට මේකෙත් අපිට coins ලක්ෂ ගණන් උපයන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කලින් දැන් coins 5 10 නේ උපයන්න පුළුවන්. මේක අපිට coins පේන ඇටි up to ලක්ෂ 2යි ගණනක් කියලා තියෙනවා. ඉතින් මම හිතන්නේ කලින් එකට තමයි මේක ගොඩම වාසි. මොකද අපිට එක කාර්යයෙම මේකේ withdraw එකක් දාන්න පුළුවන්. ඉතින් දැන් මම පෙන්නන්නම් ඕගොල්ලෝ බලන් ඉතින් හොඳම එක තමයි කොහොමද දැන් මේක අපි withdraw කරන්න කියලා. හරි ඉතින් මෙතන යටින් දෙන ඇති ඔයාලට රීඩම් කියලා තියෙනවා. ඉතින් රීඩම් කියන්නේ ඔබට වස්තාවට වෙන්නේ withdraw කරන්න පුළුවන්. ඉතින් අපිට මේක අපිට කෙලිම ඩිරෙක්ට් බැංකුවට දාන්න බෑ. අපිට පුළුවන් ඉන්නේ මේකේ අපිට PayPal ඔයාලගේ account එකක් තියෙනවා. PayPal එකට අරන් ඒකෙන් ඔයාලට බැංකුවට transfer කරන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට මේ ඇති minimum withdraw එක 20000යි. ඒ කියන්නේ points 20000 තමයි minimum withdraw එක. ඒ කියන්නේ අපි ඩොලර් දෙයක් මේකෙන් minimum withdraw එකෙන් හොයන්න පුළුවන්. හරි ඉතින් මේක 100% sure මම proof එක ඊළඟ වීඩියෝ වලට ගේන්නම්. ඉතින් මම withdraw එකක් දැන් කරලා තියෙනවා. මම ඔයාලට ඊළඟට මේකේ proof එක වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මේ ඔයාලා withdraw කරලා පස්සේ ඔයාලට මෙතන දවස් 3ක් ඇතුළත ඔයාලගේ PayPal එකට එනවා කියලා අනිවාර්යෙන් තියෙනවා. ඉතින් මේක Play Store වලත් 5 star දීලා දෙන උඩාරියක් අය ඒ වගේ feedback ගොඩාක් තියෙනවා. මම බලලා තමයි මේ app එක දාගත්තේ. ඉතින් මගේ channel එක ගේනවා නම් අනිවාර්යෙන් ගේන්නේ sure කරලා තමයි. ඉතින් තාම ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා දැම්ම subscribe කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනට සෙට් වෙමු.